සුබ දවසක් සියලු දෙනාටම දක්ෂ ගුරුවරයෙක්ගේ නිර්මාණශීලී ගුරුවරයෙක්ගේ කාර්යභාරය වෙන්නේ දරුවට විෂය දැනුම දෙන එක පමණක් නෙවෙයි. විෂය දැනුම සමගම දරුවගේ පුද්ගල කුසලතා සංවර්ධනය කරන එක, දරුවගේ සමාජ කුසලතා සංවර්ධනය කරන එක, දරුවගේ බුද්ධිමය කුසලතා සංවර්ධනය කරන එක. 21 වසර උචිත නිර්මාණශීලී දරුවෙක් ගොඩනගන එක තමයි අද ගුරු භූමිකාවෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත ක්‍රමය නැත්නම් අදටත් පන්ති කාමරවල අපිට බහුලව දකින්න තියෙන ක්‍රමය මොකක්ද කියලා අපි කතා කරොත් ඒකට අපි කියනවා සම්පේෂණ ගුරු භූමිකාව කියලා. නැත්නම් ඒ ගුරු භූමිකාවට අපි කියන නම තමයි ට්‍රාන්ස්මිෂන් ටීචින් මොඩල් එක කියලා. ඔබ දන්නවා පිදුරුතලාගල තියෙන සම්පේෂණ කුළුණෙන් ලංකාව පුරාම ගෙවල් වලට රූප ශබ්ද බෙදා හරිනවා. ඒතකොට අපි ඒකට කියනවා සම්පේෂණ කුළුණ කියලා. මේ වගේ පන්ති කාමරයේ සම්පේක්ෂ කුළුණක් වගේ ගුරුවරයා පන්තින සේරම ළමයින්ට දැනුම බෙදා හරිනවා නම් ඒකට තමයි මේ සම්පේෂණ ගුරු භූමිකාව කියලා කියන්නේ. නමුත් අද මේ ගුරු භූමිකාව යල්පන ගිය ගුරු භූමිකාවක් කියලා අපි හිතනවා. මොකද අද අපි ලෝකේ බලාපොරොත්තු වෙන 21 වසර උචිත නිර්මාණශීලී දරුවෝ ගොඩනගන්න නම් මේ අධ්‍යාපන ක්‍රමයෙන් මේ ගුරු භූමිකාව සාර්ථක වෙන්නේ. මේ ගුරු භූමිකාවේදී පන්ති කාමරයේ ශිෂ්‍යයා කේන්ද්‍රගත වෙන්නේ ශිෂ්‍යයා පැසූ කෙනෙක් නැත්නම් ශිෂ්‍යයා අක්‍රීය කෙනෙක් ගුරුවරයා කේන්ද්‍ර කරගෙන ගණන ගුරු ක්‍රමයක් ගුරුවරයා දැනුම බෙදා හරිනවා හරියට පිරිච්ච ජෝග්ගෝකින් හිස් ජෝග්ගකට වතුර පුරවනවා වගේ ගුරුවරයා දැනුම බෙදා හරින එක තමයි දැනුම පුරවන එක තමයි ළමයාගේ මනසට කරන්නේ. ඒතර මේ මනසට බෙදෙන දැනුම මතක් කිරීම තුළ නැත්නම් මේ මතකයේ ගබඩා කර ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. මේ මතකයේ ගබඩා කරගෙන දැනුම වාර අවසානයේ හෝ වසර අවසානයේ විභාගයකදී ඇගීමට ලක් කරන එක තමයි මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ ගුරු භූමිකාව නැත්නම් මේ ට්‍රාන්ස්මිෂන් ටීචින් මොඩල් එක නැත්නම් මේ සම්පේෂණ ගුරු භූමිකාව කියන එකෙන් ඔබ ගුරුවරයෙක් නම් අදම මිදෙන්න. ඔබ දෙමාපියෝ නම් ඔබ බලන්න ඔබේ ගුරුවරයා ඔබේ දරුවගේ ගුරුවරයා මේ සම්පේෂණ ගුරු භූමිකාව තුළ හිරවෙච්ච ගුරුවරයෙක්ද කියලා. පන්ති කාමරයේ ගුරු කේන්ද්‍රීය වෙලා ගුරුවරයා දැනුම ටිකක් ළමයට පොවන්න හදනවා නම් ඒ ක්‍රමය අසාර්ථක ඉගෙනුම් ක්‍රමයක් විදිහට අපි හදනවා. මොකද අද අපේ ප්‍රධාන අරමුණ දැනුම ළමයට පොවන එකට වඩා ළමයා නිර්මාණශීලී 21 වසර උචිත ගුරුවරයෙක් හදන එක. එමනම් අපි ආරාධනා කරනවා සමස්ත ගුරු පරපුරටම මේ ට්‍රාන්ස්මිෂන් ටීචින් මොඩල් එකෙන් මිදිලා නිර්මාණශීලී ගුරුවරයෙක් වෙන්න කියලා.